හලෝ ආයුබෝවන් කියලා හැම දිනෙම පිළිගන්නවා මගේ YouTube channel එකට Dark Side Cool Bro channel එකට ඔයා තාම අලුත් නම් channel එක තාම subscribe කරලා නැත්නම් channel එකට subscribe කරලා එකතු වෙන්න පුළුවන් Dark Side Cool Bro අපේ channel එකට. මම කැනඩාවේ ෆ්‍රෙඩරික්ටන් සිටි එකේ නිව් බ්‍රන්ස්වික් ප්‍රොවින්ස් එකේ ඉඳන් කතා කරන්නේ. අද කතා කරන්නේ කැනඩාවට 2025 ආපු අලුත් ඉමිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම් එකක් ගැන. ඒක හඳුන්වන්නේ Rural Community Immigration program කියලා. එතකොට මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එකට කමියුනිටිස් 14ක් ඉන්ක්ලූඩ් වෙනවා. ඒ කමියුනිටිස් කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් මේ ෆෙඩරේටර් එක ගත්තාම ඒක කමියුනිටි එකක්. ඒ වගේ එක එක ප්‍රොවින්සස් වල එක එක සිටිස් ගත්තොත් ඒවා එක කමියුනිටි එකක් විදිහට තමයි සැලකන්නේ. එතකොට මෙන්න මේ කමියුනිටිස් 14 එකතු වෙලා තමයි ඕගොල්ලන්ට ජොබ් ඔෆර් එකක් ලබා ගැනීම සඳහා උදව් කරලා පර්මනන්ට් රෙසිඩන්සි එක දක්වා ඕගොල්ලන්ව කැනඩාවේ සෙටල් කරන්න බලාපොරොත්තු වෙන ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් මේ 2025 දැන් මාස දෙකකට විතර වගේ කලින් තමයි මේ අලුත් ප්‍රෝග්‍රෑම් එක පබ්ලිෂ් වුනේ. මුලින්ම මම වෙනද කියනවා වගේම ඔයගොල්ලන්ගේ IELTS report එක අනිවාර්යයෙන් ගන්න ඕනේ, ජෙනරල් එකකින් කරන්න ඕනේ. ඔයාලට පුළුවන් තරම් වැඩිපුර ලකුණු දාගත්තොත් ඔයාලට පුළුවන් ඔයාගේ අපි හිතමුකෝ ඔයාගේ ස්කිල් ලෙවල් එක සාමාන්‍ය රස්සාවකට වඩා ස්කිල් ලෙවල් එක වැඩි නම් එහෙනම් එතකොට IELTS ගන්න ඕන ලකුණු ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම තමයි එතකොට ඔයාගේ ස්කිල් ජොබ් එකේ අනුව ඒ IELTS ගන්න ඕන ලකුණු ප්‍රමාණය අඩු වෙනවා. කොහොමවත් ඕගොල්ලන්ට මම පෙන්නන්න පුළුවන් මට ස්ක්‍රීන් රෙකෝඩින් එකක් කරලා මම පෙන්නනවා ඕගොල්ලන්ට එක එක කමියුනිටි එක අරගෙන වෙන වෙනමම කොයි විදිහටද ඕගොල්ලෝ ජොබ් ඔෆර් එකක් ගන්න ඇප්ලයි කරන්නේ ඒ අදාළ කමියුනිටි එකට කියලා. ඉතින් මම මේ කරන වීඩියෝ එක මෙතනින් පස්සේ කරන වීඩියෝ හා සම්බන්ධ වෙනවා ගොඩක්. මේක තමයි මූලික වීඩියෝ එක මේ Rural Community Immigration Pilot ප්‍රෝග්‍රෑම් එක යටතේ කරන මේ ප්‍රෝග්‍රෑම් අලුත් ප්‍රෝග්‍රෑම් එක. මේ ප්‍රෝග්‍රෑම් එකම කලින් අවුරුදු 3කට කලින් තිබුණා Rural and Other Immigration Pilot ප්‍රෝග්‍රෑම් කියලා මම ඒ ගැනත් කතා කරා. ඉතින් ඕගොල්ලන්ට ඒ වීඩියෝ එකත් බැලුවොත් අවබෝධයක් ගන්න පුළුවන් මේක මොන වගේ මුණුවරක්ද ගන්න කියලා. මම එතනින් ඒ වීඩියෝ එක බලලා ඕගොල්ලන්ට මේ වීඩියෝ එක බලන්න පුළුවන් නම් ඒකේ මම ඉන්ක්ලූඩ් කරලා තියෙනවා කමියුනිටිස් කවුද ඒ කමියුනිටිස් තමයි මේකට පාටිසිපේට් වෙන්නේ. එතකොට මම කිව්ව විදිහට ඕගොල්ලන්ට හැම වෙලාවෙම මම කියන දෙයක් තමයි ඔයාලගේ මූලික රික්වයර්මන්ට්ස් දෙකක් ඕගොල්ලෝ කම්ප්ලීට් කරගන්න ඕන. රික්වයර්මන්ට්ස් තුනක් කියලා කියමුකෝ අපි. අන්න ඒක කම්ප්ලීට් කරගන්න ඕන මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එකට එන්ටර් වෙන්න. මේ ප්‍රෝග්‍රෑම් එකට විතරක් නෙමෙයි කැනඩාවේ ඔයා ඉමිග්‍රේට් වෙනවා නම් පර්මනන්ට් රෙසිඩෙන්සි කරා අනිවාර්යයෙන්ම මෙන්න මේ මූලික රික්වයර්මන්ට්ස් තුන සම්පූර්ණ වෙලා තියෙනවා නම් තමයි ඔයගොල්ලන්ට ජොබ් ඔෆර් එකක් ගන්න. එහෙම නැත්නම් කොමියුනිටි අප්‍රූවල් එකක් ගන්න අවස්ථාව හම්බෙන්නේ. මොනවාද මේ තුන? IELTS එක පළවෙනි International English Language Testing System එක. ඔයගොල්ලන්ගේ ජොබ් කැටගරි එකට අනුව මම කිව්වා ඒක වෙනස් වෙනවා. ඒක අපි කතා කරමු ඊළඟ වීඩියෝස් වලදී ස්ක්‍රීන් රෙකෝඩින් කරනකොට. දෙවෙනි එක තමයි World Education Service එකෙන් ඔයගොල්ලන්ගේ ක්‍රෙඩෙන්ෂල් එක සහතික කරගන්න ඕනේ. කියන්නේ අපි හිතමු ඔයා O level කරලා නම් A level කරලා නම් O level කරත් ඇති ඔයා. අනේ O level certificate එක ලංකා විදේශ මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව හරහා කැනඩා World Education Service ආයතනයට යවලා ඔයාගේ ලංකාවේ එඩියුකේෂන් එක කැනඩාවේ හයි ස්කූල් එඩියුකේෂන් එකට සමානයි කියලා රිපෝට් එකක් ගන්නවා. අන්න ඒක මම විශේෂයෙන් මම මේ වගේ වීඩියෝස් ගොඩාක් කරලා ඉතින් මගේ channel එක ඔයගොල්ලෝ ගිහලා පීරලා බලන්න. ඉතින් මගේ channel එක ඕන තරම් ඒ වගේ වීඩියෝස් ඇති. ඉතින් තුන්වෙනි එක තමයි financial ability එක. අපි හිතමු ඔයා මයිග්‍රේට් වෙනවා එක්කෙනයි. ඔයා මයිග්‍රේට් වෙනවා නම් එක්කෙනෙක් නම් ඩොලර් 7200 ගාන ප්‍රමාණයක් ඔයාගේ බැංක් account එකේ තියෙන්න ඕනේ. දෙන්නෙක් නම් අපි හිතමු husband and wife එහෙනම් 9000ක ප්‍රමාණයක්. තුන් දෙනෙක් නම් අපි හිතමු ළමයෙකුත් ඉන්නවා. තුන් දෙනෙක් නම් 12000ක වගේ ප්‍රමාණයකට ඔයගොල්ලන්ගේ බැංක් account එකේ සල්ලි පෙන්නන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ රික්වයර්මන්ට්ස් වල සම්පූර්ණ කරගත්තා නම් ඔයාලට පුළුවන් මම මේ ඉදිරි වීඩියෝ වලදී පෙන්නන විදිහට මේ designated employees ළඟින් ජොබ් ඔෆර් එකක් ඔයගොල්ලන්ට ලබා ගන්න ඕගොල්ලන්ගේ රැකියාවට අදාළ. ඕගොල්ලන්ගේ රැකියාව කුමක් වුණත් මම පෙන්නන්න ඉදිරියේදී ඒ අදාළ රැකියාව ඕගොල්ලන්ගේ මේ ප්‍රෝග්‍රෑම් එකට අයිති වෙන විදිය. හරි. ඒකෙන් බැලුවාම දැන් මම කිව්ව විදිහට ඕගොල්ලන් මුලින්ම ජොබ් ඔෆර් එකක් ගන්න නම් ෆුල් ටයිම් පර්මනන්ට් ජොබ් ඔෆර් එකක් ගන්න. එතකොට ඒක ගොඩාක් වාසියක් වෙනවා. ඕගොල්ලන්ගේ පර්මනන්ට් රෙසිඩෙන්සි එකට යන්න. මොකද ෆුල් ටයිම් පර්මනන්ට් ජොබ් එකක් තියෙන කෙනෙකුට පමණයි කැනඩාවේ පර්මනන්ට් රෙසිඩෙන්සි එකට යන්න අවස්ථාව හම්බෙන්නේ. එතකොට මම පෙන්නන්න මේ ඩෙසිග්නේටඩ් එම්ප්ලොයිස්ලා කියලා කියන්නේ හැම එම්ප්ලොයි කෙනෙක්ගේම ඔයගොල්ලන්ට ජොබ් එකක් ගන්න බෑ. ඒක ලිස්ට් එකක් තියෙනවා මේ අදාළ කමියුනිටි එක අදාළ මෙන්න මේ එම්ප්ලොයිස්ලාගෙන් තමයි ජොබ් ඔෆර් එකක් ගන්න ඕනේ. මේ ඩෙසිග්නේටඩ් කියලා කියන්නේ ඒගොල්ලෝ රෙජිස්ටර් වෙලාම ඉන්නවා ගවර්න්මන්ට් එකට බැඳිලා ඉන්නවා රස්සාවක් දෙන්න පිට රට කෙනෙකුට. ඉතින් අන්න ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. ඒක හොයාගන්නේ කොහොමද කියලා මම මගේ කලින් වීඩියෝස් වල මම ආවේ ඇට්ලාන්ටික් ඉමිග්‍රේෂන් පයිලට් ප්‍රෝග්‍රෑම් කියන AIPP කියන පයිලට් ප්‍රෝග්‍රෑම් එකෙන් තමයි කැනඩාවට ආවේ. ඉතින් මම ඇවිල්ලා මාස 6කින් මම පර්මනන්ට් රෙසිඩෙන්සි එක ගත්තා. ඒ විදිහට මම මේ ඕගොල්ලන්ට කියන්නේ අපේ කාලේ එහෙම මට කියන්න කෙනෙක් හිටියේ නෑ.
මගේ මේ YouTube channel එකේ මම ඔයගොල්ලන්ට කියන්නේ මෙන්න මේක කොහොමද කරගන්නේ කියලා. ඉතින් හැම ප්‍රෝග්‍රෑම් එකක්ම කැනඩාවට තියෙන ඉමිග්‍රේෂන් කැනඩාව කියලා කියන්නේ land of immigrants. ඒ කියන්නේ මේ immigrants ලාගෙන් හැදිච්ච land එකක්. ඒ නිසා ඉදිරියේදී මම බලාපොරොත්තු වෙන මගේ citizenship එකත් apply කරන්න citizenship එකත් ගන්න. ඉතින් ඔයගොල්ලන්ගේ ආශිර්වාදෙත් ඒකට අවශ්‍ය වෙයි. ඉතින් බලමු අපි ඉදිරියට මේ කොහොමද මේ ප්‍රෝග්‍රෑම් එකේ ඔයගොල්ලෝ ජොබ් ඔෆර් එකක් ගන්න හරියට මේක ඇප්ලයි කරගන්න ඕන විදිය කියලා ස්ක්‍රීන් රෙකෝඩින් වල කරනවා. ජොබ් ඔෆර් එකක් ගත්තට පස්සේ ඒ ජොබ් ඔෆර් එකෙන් එම්ප්ලොයර්ත් එක්ක චෙක් කරනවා ගවර්න්මන්ට් එක මේක හරි ජොබ් ඔෆර් එකක්ද ලීගලිද කියලා කොමියුනිටි අප්‍රූවල් එකක් ඔයාලට ගන්න ඕනේ. මම කිව්වේ කොමියුනිටිස් 14ක් මේක ඉන්වෝල්ව් වෙනවා කියලා. මෙන්න මේ කොමියුනිටිස් 14 හරියටම මේ කොමියුනිටි එකට අදාළව ගැලපෙන මේ ජොබ් එක සෙට් වෙලාද කියලා බලන්න ඉවරලා ඔයගොල්ලන්ට අප්‍රූවල් එක දෙනවා. අප්‍රූවල් එක දුන්නාට පස්සේ ඔයගොල්ලෝ පර්මනන්ට් රෙසිඩෙන්සි එකට ඔයාලා ලංකාවේ ඉඳන්ම ඇප්ලයි කරනවා. ඒකට අදාළ ඩොකියුමන්ට්ස් ගැන සහ ඒ සියලු විස්තර මම මගේ ඉදිරි වීඩියෝ වලදී කතා කරනවා. ඉතින් මේකෙන් ගත්ත මේ ආරම්භය rural community immigration pilot මේ ප්‍රෝග්‍රෑම් එක ගොඩක් වීඩියෝස් මම ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවා. අපි නැවත පටන් ගමු අපේ YouTube channel එක dark side kure bro. ගොඩක් busy වෙලා හිටියා කාලයක්. ඉතින් දැන් නැවත ඕගොල්ලන්ට උදව් කරන්න ඇවිල්ලා ඉන්නවා. එහෙනම් ජය වේවා. අපි නැවත වීඩියෝ එකකින් නැවත හමු වෙමු. සුබ දවසක්.